Hello ළමයි, welcome back to my YouTube channel. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි මම ආයෙත් ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න යන්නේ. ඉතින් ඔයා මගේ channel එකත් එක්ක අද එකතු වෙන කෙනෙක් නම් මගේ නම දිල්කි. ඉතින් ඔයාවත් මගේ YouTube channel එකට සාදරයෙන් මම පිළිගන්නවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා බලන්න දිගටම රැඳිලා ඉන්න. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ සතියේ දවසක හවස් වරුවක් කොහොමද මම ගත කරන්නේ කියලා. ඉතින් සති දෙකකට විතර පස්සේ තමයි මම ඔයාලත් එක්ක මෙන්න මේ විදිහට වීඩියෝ එකක් ෂෙයා කරගන්නේ. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි මම මේ මාසේ පටන් ගද්දිම ලොකු අසනීප තත්වයකට මුහුණ දෙන්න වුණා. තාමත් මං ඒ අසනීප තත්වයෙන් බෙහෙත් කරන ගමන් රිකවර් වෙන ගමන් තමයි ඉතින් ඉන්නේ. ඉතින් ඔයාලව අමතක කරන්නත් බැහැනේ. මම හිතුවා අද නම් කොහොම හරි ඔයාලට චූටි vlog එකක් හරි අරගෙන එනවා කියලා. ඉතින් මම මගේ අසනීප තත්වෙත් එක්ක කොහොමද රිකවර් වෙන ගමන් මගේ මේ පෞල් ජීවිතයත් ගත කරන්න කියලා බලමු. ඉතින් අපි දෙන්න ඉන්නේ තනියමනේ. ඒ කියන්නේ මායි හස්බන්ඩ්ෝ ඉන්නේ තනියම. ඉතින් මම මේ ලයිෆ් එකට ගොඩාක් ආස කරපු කෙනෙක් ඒ කාලේ ඉඳන්ම. ඒ කියන්නේ බඳිනවා කියලා කවදම හරි දවසක හිතේ තිබ්බනම් ඒ හිතපු කාලේ මමයි මගේ හස්බන්ඩ්ෝයි කවදා හරි මගේ ළමයිනෝයි. ඉතින් අපි වෙනමම ජීවිතයක කියන්නේ වෙනමම ගේක වෙනමම ජීවිතයක් ගත කරනවා කියලා තමයි මම ඒ දවස්වල ඉඳන්ම හිතාගෙන හිටියේ. ඉතින් මම ඒක දැන් අත්විඳින ගමන් ඉන්නේ. ඉතින් මට ඒ ගැන හිතද්දි හරියම සතුටුයි. ඉතින් මට කියන්න ඕනුනේ එහෙම ජීවිතේ ගෙනියද්දී අසනීප තත්ත්වයන්ට මුහුණ දෙද්දී ඒක ටිකක් අපි හිතුවට වඩා අමාරුයි. මොකද අපි දෙන්නා දැන් සතියකට වඩා වැඩි කාලයක් කඩෙන් කෑම කාලා තියෙනවා. මොකද මගේ අසනීප තත්ත්වයත් එක්ක ගෙදර මට උයන්න කරන්න බැරි වෙලා. ඉතින් අන්න ඒ වගේ හේතුත් වෙනවා. ඉතින් කොහොම වුණත් මේ ජීවිතේ හරිම නිස්කලංකයි, හරිම ආදරණීයයි. ඉතින් මගේ අද හවස ඊවිනිං vlog එක පටන් ගන්නෙ මෙන්න මේ විදිහට. මොකද සතියේ දවසක් නිසා මට උදේවරුේ අද ඇඳ හස් කරන්න බැරි වුණා. ඉතින් වැරට ගියා. වැරට ගිහිල්ලා ඇවිල්ලා දවල් කෑම එක රෙඩි කරා. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ බ්‍රේක් එකකුත් අරගෙන මම මගේ ගෙදර ඇඳ හදලා ඉවරුනේ ඔන්න ඔය විදිහට තමයි. ඉතින් මම නම් ගෘහණියක් විදියට කියන්නේ ඔයාත් ළඟදි මැරි කරන්න ඉන්න කෙනෙක් වුණත් කරලා ඉන්න කෙනෙක් වුණත් අනිවාර්යෙන්ම වෙනමම ගේක පදිංචි වෙලා බලන්න ඒක මාරම සැහැල්ලු නිදහස් ජීවිතයක්. හායි ළමයි, ඔන්න ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලත් එක්ක වැදගත් දෙයක් මට ෂෙයා කරගන්න තියෙනවා. ඉතින් ඒක ඇත්තම කිව්වොත් මගේ ඒ කාලේ ඉඳලා තිබ්බ ඩ්‍රීම් එකක්. ඒකේ පිටිපස්සේ නම් මම ආපු ගමන චුට්ටක් කියලාම මම කියන්නම් මොකක්ද මගේ බලාපොරොත්තුව කියලා. ඉතින් මම O level ඉවර වෙලා after O level ඉන්න කාලේ කරා ළමයි කේක් කෝස් එකක්. ඒක කරේ නිකන් වගේ, කියන්නේ අම්මගේ කීමට වගේ තමයි කරේ. හැබැයි ඉගෙනත් ගත්තා නැත්තේත් නැහැ, ඉගෙන ගත්තා. කේක් ඕඩර්ස් එකක් දෙකක් වගේ කරා. නමුත් ස්ථීර පදිංචියක් නැති නිසා ඒක එහෙමම ස්ටොප් කරන්න වුණා. නමුත් මං කවදාරි කේක් හදනවා, කේක් ෂොප් එකක් දානවා කියන මයින්ඩ් එක මගේ ඔළුවේ වැඩ කරා. ඉතින් කොහොම හරි අන්තිමට මම ෆයිනලි ආයෙත් සැරයක් මම ඩිප්ලෝමා එකක් කරලා මගේ කේක් ව්‍යාපාරය පටන් ගත්තා. ඉතින් ඒක තමයි මම ඔයාලට කියන්න ගිය good news එක. මං හිතනවා ඉතින් ඔයාලටත් සතුටු ඇති කියලා. ඉතින් මගේ කේක් ව්‍යාපාරයේ නම තමයි SD Cakes. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කොළඹ ආවට කෙනෙක් නම්, ඉතින් මම ඉන්නේ කොළඹ. ඉතින් කොළඹ ආවට කෙනෙක් නම් ඔයාලට පුළුවන් මගෙන් ලස්සන වගේම රසම රස කේක් ඕඩර් කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය ඩීටේල්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. නැත්නම් මම මේ වීඩියෝ එකේ කොහෙන් හරි මගේ මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් මගේ බිස්නස් නම්බර් එක දාලා තියන්නම්. ඉතින් ඔයාලා කොළඹ අපි ප්‍රසිද්ධ වශයෙන්ම කිව්වොත් කොළඹ 7 8 9 10 11 12 13 14 15. ඉතින් මේ ඕනම තැනකට ඔයාලට පුළුවන් මගේ කේක්ස් ගන්න. අපි ඩිලිවර්ත් කරලා දෙනවා. ඉතින් ඒවා ඩිලිවර් චාර්ජස් ගැන, එතකොට කේක් වල ප්‍රයිසස් ගැන ඔයාලට දැනගන්න තියෙන ඕනම දෙයක් මට මැසේජ් එකක් දාලා කතා කරගන්න පුළුවන්. ඉතින් ආයෙත් මම මතක් කරනවා ඔයාලගේ විශේෂ දවසක්. ඒ කියන්නේ උපන්දිනයක්, ඇනිවර්සරි එකක්,
ඕනම දෙයක්. ඉතින් ඒ දවස රසවත් ඒ වගේම ලස්සනට සමරන්න ඕනේ නම් අනිවාර්යෙන්ම ඔයා මගේ SD Cakes page එක පැත්තේ ඇවිල්ලා මම කලින් කරපු නිර්මාණ බලලා ඉතින් ඔයාගේ order එකක් place කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම ඔයාලට දෙන්න තියෙන පළවෙනිම news එක. ඉතින් ඊට අමතරව කියන්න ඕනේ SD Cakes කියලා FB page එකක් වගේම TikTok account එකක් තියෙනවා. මම මේ වීඩියෝ එකට පහලින් බලන්නම් link එක add කරගන්න පුළුවන් වේද කියලා. එහෙම නැත්නම් අර මම කියන නම් දෙකෙන් ගිහිලා ගැව්වම, يعني ඒ platforms දෙකේම මගේ page එකයි account එකයි දෙකම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මම දාන videos, photos, update හැම දෙයක් මෙතනින් ගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඒ දෙකත් follow කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔන්න ඒ ආදරණීය පණිවිඩයත් ඔයාලට මතක් කරන ගමන් මම දැන් මේ ඔයාලට පෙන්වන්න යන්නේ මම අද වැඩ ඇරිලා එන ගමන් මම පහනට අවශ්‍ය බඩු ටිකක් ගත්තා. ඉතින් මම මේ ටික ඔක්කොම ගත්තේ අපි කියන්නේ බෙහෙත් බඩු කඩ කියලා. අන්න ඒ වගේ තැනකින් තමයි මේ බඩු ටික මම ගත්තේ. මම දන්නේ මේ ළඟකදී නම් මට මාර විදියට හිත කියනවා බුදු පහනට බුද්ධ පූජාව තියන්න, ගිලන්පස තියන්න, ඒ වගේ අර ආගමට දහමට ලැබි වෙන විදිහේ වීඩියෝස්මයි මම දැන් නිතරම වගේ TikTok platform එකට ගියත් දකින්නේ. ඉතින් මම එහෙම ලොකුවට බුද්ධ පූජාවක් නම් මම තියලම නැහැ අපේ ගෙදර. මොකද මගේ හස්බන්ඩ් කතෝලික කෙනෙක්, මම බෞද්ධ කෙනෙක්. මම බෞද්ධ හොඳට ඉගෙනගෙන තියෙනවා. සහ මම බුදු දහමට ගරු කරන ඒවවල ඒ බුදු ධර්මයේ තුල කියලා දෙන ගොඩාක් දේවල් මම මගේ ජීවිතේට එකතු කරගෙනත් තියෙනවා. ඉතින් මට දැන් ළඟකදී නම් මෙන්න මේ විදිහට බුද්ධ පූජාවක් තියමු, ගිලන්පස පූජා කරමු වගේ දේවල් හිතට ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මං අද එන ගාව මට හිතුණා මට පුළුවන් විදිහට ලෝකයට පේන්න නෙවෙයි, මට පුළුවන් විදිහට මම මෙන්න මේ අයිටම්ස් ටික අරගෙන මේ විදිහට පූජාව කරනවා කියලා. ඉතින් ඔය තියෙන්නේ මං ඒ වගේ මගේම මුදලින් මං ගත්ත දේවල් ටිකක්. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන දේවල් පෙන්නනවත් එක්ක මට ඔයාලට කියන්න හිතුණා අපි සාමාන්‍ය මිනිස්සු. ඉතින් අපි ලෝකයට පේන්න අපිට අරක තියෙනවා මේක තියෙනවා එහෙමයි කියලා ඇත්තම කිව්වොත් මවාගත්ත ස්වරූපයක් පෙන්වන්න අවශ්‍ය නැහැ. අපි ඉන්නේ පුංචි පැල්පතේ වුණත් ඒක ලස්සනට තියාගෙන අපිට කරන්න පුළුවන් උපරිමම දේ කරලා අපි ඒක අලංකාරව තියාගෙන කරගෙන ඉන්නවා නම් මම හිතන්නේ ඒක තමයි නියම සැනසීම. ඉතින් මට ඒකත් ඔයාලට කියන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒ පෙන්නුවේ නම් ළමයි කොහොඹ තෙල් බොටල් එකක් මගේ මේ දින අසනීප තත්ත්වයට ඕනේ කියලා ඒක කියලා තිබ්බ නිසා මම ඒකත් එහෙම්මම අරගත්තා. ඉතින් ඊට පස්සේ මම දැන් ওই ලෑස්ති වෙන්නේ හවස ගෙදර අස්පස් කරලා පහන තියලා බුදුන් වඳින්න වැඩ කොටස කරන්න. ඉතින් මම කියවනේ මම අසනීප තත්ත්වෙන් හිටියා කියලා. ඉතින් අපේ ගෙදර මේ වීඩියෝ එක කරන්න කලින් දවසේ රෑ තමයි මගේ හස්බන්ඩ්ුයි මායි දෙන්නම එකතු වෙලා ඔය සෝෆා එහෙම අයින් කරලා අතුපතු ගාලා ඒ වැඩ ටික කරගත්තේ. මොකද මගේ අසනීප තත්ත්වයේ තිබ්බේ ළමයි අතේ. ඉතින් ඒ අත මට ලොකුවට වැඩක් කරගන්න බැරුව තමයි මම හිටියේ. දැන් නම් ටික ටික ඇත්තටම කිව්වොත් හොඳ තත්ත්වයට හැරෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම හවස වැඩ ටික කරගන්නේ. ඒ වගේම තමයි මේ තියෙන ළමයි මගේ කුස්සිය. ඉතින් මට මේ වීඩියෝ ක්ලිප් එක ඇත්තටම අරගෙන ඔයාලට පෙන්නමු කියලා හිතුණා. මොකද මං අද දවල් ඇවිල්ලා කඩිමුඩියේ දවල් කෑම ඔක්කොම ලෑස්ති කරලා ඒ කෑම හදන්න ගත්ත භාජන ටික සෝදලා ඔය වතුර බේරෙන්න තියලා තියෙන වෙලාවක්. ඉතින් මං දැන් දවල් ඒ වැඩ ටික ඉවර කරලා ආයි හවස තමයි ඔය පහනට අවශ්‍ය දේවල් ඈස්ති කරන්න කුස්සියට ආවේ. ඉතින් මට ඒක ඒ දැක්ක වෙලාවේ හිතුනේ කොච්චර ලස්සනද. ඒ කියන්නේ ලොකු වැඩි වැඩ නැති වුණාට අපිට අවශ්‍ය දේවල් පිළිවෙලට කරගන්න පුළුවන් විදියට මම ඕක හදාගෙන තියෙනවා. ඉතින් මම කියවනේ මම මේ මාසේ පටන් ගන්නේම ගොඩක් අසනීප වුණා කියලා. එතකොට සතියක විතර කාලයක් මම මේ කුස්සියේ කිසිම වැඩක් කරේ නෑ. එතකොට මගේ ඔය 3-5 බෝතල් ඒ වගේ දේවල් වල දූවිලි පවා බැඳිලා තිබ්බා. ඉතින්
ඒ හැම දෙම මම ඊට පස්සේ හිමින් අස් කරගත්තා. තව අස් කරන්නත් තියෙනවා. ඉතින් ඒ වැඩත් අස්සේ මට හිතුණා අද කොහොම හරි ගිලන්පස පූජාවක් කරන්න ඕනි කියලා. ඉතින් මම මේකට හදන්න ඕන භාජන ගන්නෙ මල් ළඟ ඒකටම කියලා වෙන් කරපු භාජන තාම නැහැ. මම එකින් එකට ළමයි එකතු කරගන්න. ඉතින් මට මේවා ගැන කියලා දුන්න මගේ මිස් කෙනෙක්. ඉතින් මම එයාත් මේ වීඩියෝස් බලනවා ඇති අනිවාර්යෙන්ම. එයාට ගොඩාක් මම පින් දෙනවා. එයා මට කොහොමද මේවා වලට වෙනම භාජන තියාගන්න, මේවා වලට වෙනම හැඳි තියාගන්න, අපිත් එක්ක අපි පාවිච්චි කරන දේවල්ට එක්ක මේවා මික්ස් කරගන්න එපා. එහෙමයි මෙහෙමයි කියලා ගොඩාක් දේවල් කියලා දුන්නා. ඉතින් ඒවා අපි ඉස්සරහට හදාගමු. දැනට මේ විදිහට කරමු කියලා මම හිතුවා. මොකද තාම මම ඉතින් අලුත්නේ මේ දේවල් වලට. ඉතින් ඔන්නෝම තමයි මම ගිලන්පස එක්ක ලෑස්ති කරගන්නේ. ඉතින් ඔය තියෙන්නේ මම අද පහන තියන්න ලෑස්ති කරගත්ත දේවල්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලත් මේ වෙලාවේ ඉන්නේ හිතේ අමාරුවකින් නම් යම්කිසි ප්‍රශ්නයක නම් ඒ සියල්ලක්ම නැති වෙලා සිත සැහැල්ලු වෙලා මේ උතුම් සම්බුද්ධ පූජාව ඔයාලටත් ඔයාලගේ ජීවිතේට ආශිර්වාදයක්ම වේවායි කියන ප්‍රාර්ථනාවෙන් එන්න මාත් එක්කම මේ ටික පූජා කරමු. ඉතින් මගේ හවස් වරුවන් ඔය විදිහට තමයි අද ගෙවිලි ඉවරුනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලා ආදරයෙන් වැළඳ ගනී කියලා. එහෙනම් ඉතින් තවත් ලස්සන අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න මම ඉතාමත් ඉක්මනින්ම එන්නම්. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා